හායි යාළුවනේ කැමරාව ඉස්සරහා රඟපාන ගෝතයෙක් දැකලා තියෙද? එහෙනම් මෙන්න මේ ගෝතය පොඩක් බලන්න. ඔගේ සේල් එක 70000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නයා. උඹලා එකක්වත් සේල් කරන්නේ නැහැ නේ හුත්තෝ. නිකන් ඉන්නවනේ එනඋන්ට බිලක්වත් දාගන්න නැතුව උපා කියලා. කෝ හුත්තෝ අලුත්ගම එක බිලක්වත් නැහැ නේ පකෝ. අලුත්ගම කිරිබත්ගොඩ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? හා මීගමුව. එක පොන්නේක එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තිගේ පුතාලා. කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. බත්තර බුල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. මූ කැමරාව ඉස්සරහට ඇවිල්ලා දාන ෂෝ ටික කොහමද? මිනිස්සුන්ට බයිසිකල් දෙනවා, මූ බයිසිකල් සල්ලි දෙනවා, මූගේ ෂොප් වලට ගිහිල්ලා මිනිස්සුන් ගැන හොඳ කියනවා, ප්‍රොමෝෂන් වෙච්ච අයවුන්ට සල්ලි දෙනවා. අපිත් හිතන් හිටියේ මේ මිස්ටර් කොත්තු කියනකොට හොඳ සුපිරි වැඩෙක් මූ ඒ වගේම මිනිස්සුන් සලකනවා මූ සුපිරි කියලා. බලන් යනකොට මූ ගෝතෙක් නේ. මූ මේ අහිංසක කොල්ලොන්ට ගගහ මූ හිතන් ඇති මූගේ අතපල්ලෙන් වැටලා ඉන්නවා කියලා මිනිස්සු. මේක පොලිසියටත් අනිවාර්යෙන්ම යන්න ඕන. ගිහිල්ලා මේ පොලිසියේ ඉන්න කට්ටිය මේක දැකලා මූ ඇරෙස්ට් කරන්නත් ඕන. මූට මොකක් හරි දඬුවමක් දෙන්න ඕන. මොකද මූගේ අතපල්ලෙන් වැටලා නැහැ මිනිස්සු ගහන අහිංසක කොල්ලෝ දුර පළාත් වල ඉඳන් ඇවිල්ලා මූගේ ගාව වැඩ කරන්නේ මූ හිතන් ඇති අතපල්ලෙන් වැටලා කියලා. මූ අනිවාර්යයෙන් දීපු බයිසිකල් සල්ලි මූ අයිමත් තව කැමරාව ඉස්සරහා දීලා අයිමත් ඉල්ල ගන්නවත් ඇති මූ ඒ වගේ ගෝත හිඟන්නේ බලන් යනකොට මූ හස් සක්කිලියෙක් මහ. මේ කට්ටිය ෂෙයා කරන්න අනිවාර්යෙන්ම ෂෙයා කරලා ඉවරලා මේක පොලිසිය මිනිස්සු දැකලා ඉවරලා මේක මූට විරුද්ධව මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ඕන. මූ හිතන් ඉන්නේ මේ හැම මිනිස්සෙක්ම මේ මුගේ ගාවට වැඩ කරන්නේ මුගේ මේ වහල්ලු කියලා. උඹගේ වහල්ලු නෙමෙයි මිනිස්සු. ඒක නිසා උඹ මේ අනිත් මිනිස්සු ගන්නට ඔක්කොම දේවල් කරන්න යන්න එපා. ගෝතයා. ගෝත වැඩ කරන්න තියාගන්න එපා. උඹ මිස්ටර් කොත්තු කියලා බ්‍රෑන්ඩ් එක හදාගත්තට කමන්නේ. මූ දැන් කියනවලු මේක මේ ඌ ඒක අර මේ ෆෑන් එකක් කරපයක් කියලා. ෆෑන් කරනද හුත්තු හරම ගගා මර ෆෑන් කරම. මේ ඒක තමයි මේ මිනිස්සේ කොල්ල ළඟට වෙලා හිටගෙන ඉන්නකොට මූ ළඟට ඇවිල්ලා අයිමත් ගහනවා. බලන්නකො මේ කැමරාවේ තියෙන සිද්ධිය. ඔයාලට හිතෙන්නේ මොකද්ද මේක? අනිවාර්යෙන් ෂෙයා කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට හිතන දේ ගැන.